1:54යි. වෙලාව ඇවිල්ලා දැන් 1:54යි. අපි හදාගත්ත උදේ පාන්දර මුණුවට නෙස්ටි එකක්. අපිම ගාලා මුදුනට. එකයි ගන්නකොද මුනින්ම ඩෙල් බේක් ලයිටර් එක ඕකෝ එකක් දියන් අරන් දෙන්න මචං පොඩ්ඩක් සෙට් එකම වට වෙලා මේ රාත්‍රී කෑම වෙලා තමයි ගන්නේ. ගිනිමැලේ වටේ ඉඳන් අපේ කොල්ලෝ සෙට් එක එහා පැත්තේ බීච් එක අයිනට වෙලා මේ ලස්සන ගිනිමැලේ වටේ ඉඳගෙන අපි මේ රාත්‍රී ආහාරය තමයි දැන් ගන්නේ. අපි මීට් බෝල්ස් හදාගත්තා. ඊට පස්සේ සොසේජස් හදාගත්තා. හදාගත්ත කියන්නේ අපි පුච්චගත්ත මේ ගිනිමැලින්ම පාන් අපි මේ ටෝස් කරගත්තා. ඊට පස්සේ බිත්තර අපි හදාගත්තා. රස කෑමක් තියෙනවා. ඉතින් ගිනිමැලේ වටේ ඉඳගෙන කන්න තමයි අපිත් එන කවු මෙතෙන්ද පාන් තියෙනවා, බිත්තර තියෙනවා, සොසේජස් තියෙනවා. ඒත් එක්කම විනාඩියක් දීපන් අතේ බඩු ගොඩයි බා. අයියෝ අප්පා මේක පුළුවන්ද? මාසා නැති. ඇයි උඹට ඊට දාමුණ? අපිට පෙවුණා මේ. අපි දැක්කද ඒක? මේ සුදු ගානේ මේ උඹලා මොනාරි තියාගෙන ඇත්ත මේ උඹලා මොනාරි තියාගෙන ඉන්නේ. ඔව් ආයේ නෑනේ පුච්චන්න මොනවා තියලා ඒ කට්ටියක් දෙමු දැන් පොයින්ට් එකකට බං. ඔව් ආයේ මොනවද තියෙන්නේ? Oh no! Aduh. Hey, භාවනා කරන්නේ නෑ. Oh my god! Wow! මෙරළු ගෙඩි වැහෙන කාලේ නුඹ බැඳ ආරේ මුන් සඳ වගේ නගරුණා. පව්.
සිරියාවයි කන්මුල් පෙති ඒකයි බැලුවේ පන් මට සමච්චලේ පෙත සිනාසේ පදාන සමච්චලේ පෙත සිනාසේ ජුරුයි තාතේ පැණිගින්නත් ජොල ගෑවට කඩමඩිය ඇලුනාට මගේ ලෝකේ රංජුරුයි තාතේ මගේ ලෝකේ රංජුරුයි නද දීලා සැලසුම පිටුමතේ වස්සන දීතන සුදීලායි සිරිමුරු සිසිතු ලෝවේ සිත වසන කරායි දැසන දෙයි රස සුවේ සන්තෝසේ සුඛයි සපයි සදා දෙන්නේ අපේ සිතයි සන්තෝසේ අපි කාලා එහෙම ඉවර වෙනවත් එකම පොඩ්ඩක් සින්දුවක් කී කින්දේ ඔයාලා දකින්න නැති. සින්දුව කී ඉන්නකොට එකපාරට හිතුවන්නේ නැති විදිහට මාර විදිහට සැර වැස්සක් ආවා. ඉතින් දැන් කට්ටියම ටෙන්ටල් ඇතුළේ ඉන්නේ. ටෙන් පහක් ගත්තා අපි ටෙන් පහ ඇතුළේ කට්ටිය දැන් බෙදලා ඉන්නවා. බලමු වැස්ස අඩු වේද කියලා. අපේ ගිනිමැලෙත් මේ පැත්තේ ගිනිමැලෙත් දැන් නිවිලා තියෙන්නේ පොඩ්ඩක් ලාවට අඟුරු තියෙනවා. අකුණු ගගහ සැරටම වහිනවා මේ. දවල් එහෙම ලොකු අවුලක් තිබ්බේ නැහැ. හොඳ අවුවක් තිබ්බා රස්නෙත් හොඳට තිබ්බා. හැබැයි දැන් හිතුවෙන් වහින්න පටන් ගන්න තියෙන්නේ මේ එළිය සම්පූර්ණයෙන්ම වහිනවා දැන් තෙමිලා තියෙන්නේ. බලමු වැස්ස පෑවුවොත් අපි ඉස්සරහට වීඩියෝ එකේ ඊටු ටික අරන් එන්න. එහෙම නැතුනොත් ඉතින් මෙහෙමම නිදා ගන්න තමයි වෙන්නේ. උදේට එහෙම වුණොත් හම්බෙමු. බලමු මොකද වෙන්නේ කියලා. උදේ සන්රයිස් එකක් බලන්නත් තියෙනවා. එහෙනම් වැස්සොත් රෑ මෙතනින් ඉවරයි. ඒ වුණොත් good night. ඉතින් වෙලාව ඇවිල්ලා දැන් හරියටම 1:54යි. වෙලාව ඇවිල්ලා දැන් 1:54යි. අපි වැස්සනේ. වැස්සට පස්සේ අපි ටිකක් ටෙන්ට් එක ඇතුළට වෙලා ඉඳියා. ඒ ටෙන්ට් එක ඇතුළට වෙලා ඉඳී අපි පොඩි කජ්ජක් ගහගෙන ඉඳියා. ඉඳලා ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ 9:10 වගේ වෙද්දි වැස්ස පෑවුවා. ඊට පස්සේ ඉතින් අපි ආපහු එළියට ඇවිල්ලා අපි ගිනිමැලේ ආපහු හොලගෙන තාම ඒක සක්‍රියව තියෙනවා. මෙතනින් පේනවා අපේ ගිනිමැලේ. පේන නැති. තාමත් සක්‍රියව තියෙනවා පොඩ්ඩක්. ඉතින් ඔය ගිනිමැලේ ගාවට වෙලා අපි පොඩි සින්දුවක් එහෙම කිව්වා. කිව්වට පස්සේ කට්ටියම නිදාගත්තා. හැබැයි මම තාම නිදාගත්තේ නැහැ. මම පොඩ්ඩක් මේ ගිනිමැලේ ගාවම පොඩ්ඩක් දිගා වුණා. දිගා වෙලා අහස දිහා බලාගෙන ඉඳියා. ඉතින් මේ අහස දිහා බලාගෙන ඉන්නකොට ඔයාලට මේ කැම් එක නම් පේන්නේ නැතුව ඇති. ඉතින් අහස දිහා බලාගෙන ඉන්නකොට තරු ගොඩක් තිබ්බේ නැහැ. තරු පොඩි ප්‍රමාණයක් තමයි තිබ්බේ. හැබැයි ටිකක් වෙලා ඒ තරු ටික දිහා බලාගෙන ඉන්නකොට තව තරු ගොඩාක් නිකන් පේන්න පටන් ගත්තා. ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට තව තරු ගොඩාක් පේන්න ගත්තා. මාර ලස්සනයි. කියන්නේ ඒක දිහා ඕනි තරම් වෙලා බලාගෙන පුළුවන්. මේ මුහුදේ සද්දේ ඊට පස්සේ මේ පුංචි රස්නයක් තියෙන ගිනිමැලේ මට මේ පැත්තෙන් තියෙනවා. ඉතින් ඔය ගිනිමැලේ මේ මුහුදේ හුළඟ මේ මුහුදේ සද්දේ ඊට පස්සේ මගේ ඔළුවට උඩින් මේ අහසේ මාර ලස්සන තරු ගොඩක් මට මේ වෙලාවේ පේනවා. ඉතින් වෙලාව දෙක වුණත් ඒක එච්චර දැනෙන්නේ නැහැ. නිදිමතක් දැනෙන්නෙත් නැහැ. ඒ තරමටම මෙතන මාර ලස්සනයි. ඒ වගේම නිදහස්. අවට පිටේ සද්ද මොකවත්ම නැහැ. හිටපු ගමන් මේ ඉස්සරහා දීවර යාත්‍රා ගමන් කරනවා මුහුදේ. අපිට ඈතත් පේනවා දීවර යාත්‍රා. ඔය එලි පේන්නේ දීවර යාත්‍රා. ඒවා නතර කරලා තියෙනවා මුහුදේ. සමහර දීවර යාත්‍රා යනවා. මෙතන ජැටියක් තියෙනවා, වරාය ජැටියක් තියෙනවා. ඉතින් මේ ටික දිහා බලාගෙන ඉන්නකොට දන්නේ මොනද වෙලාවක් ගියා. ඉතින් දැන් ඉතින් නිදාගන්න කියලා හැදුවේ උදේ සන්රයිස් එක බලන්නත් ඕනිනේ. 5:00ට 6ට සන්රයිස් එක බලන්න යන්න ඕනේ. හැබැයි ගල් තලාවට. ඉතින් එහෙනම් දැන් නිදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් උදේට හම්බ වෙමු. මේ ලස්සන බ්ලූ බීච් අයිලන්ඩ් එකේ ඉඳලා මේ පුංචි දූපතේ ඉඳලා උදේ ඉර පායන හැටි බලද්දි එහෙනම් අපි හම්බ වෙමු. එහෙනම් ඔයාලට
නැවත වතාවක් good night. මාත් එක්ක පොඩි වෙලාවක් මේ ගිනි මෙලේ ගාව ඉඳලා එහෙනම් අපි නිදාගමු. ඔයාලට ඔය ඈතින් රතු පාට එළියක් පේනව නේද? ඔය එළිය දීවර යාත්‍රාවක්. අර මං කලින් කිව්වා වගේ මේ දීවර යාත්‍රාවක් තමයි රතු පාටට එළියක් යනවා පේන්නේ. ලයිට්ස් නිවලා තමයි යන්නේ. ඔය යන්නේ අර මම කිව්ව වරාය ජැටියට. ඔය දීවර යාත්‍රා යනවා. ඒ වගේ දීවර යාත්‍රා ගොඩක් මට බලන්න පුළුවන් වුණා මෙතන ඉන්නකොට. ඔය මම දැකපු පස්වෙනි එක වගේ මෙතන ඉද්දියත්. ඉතින් ඔය වගේ දීවර යාත්‍රා ගොඩක් යනවා. ඔය දිහා බලාගෙන තමයි ඉතින් මම මෙච්චර වෙලා ඉඳියේ මෙතනදලා. ඉතින් මම අර යනකොට මේ දීවර යාත්‍රාවක් හම්බුණා. ඉතින් පොඩි වීඩියෝ එකක් ගත්තා. එහෙනම් අපි නිදාගමු. නැවත වතාවක් good night. මෝනිං වෙලා උදේ 5:50ට විතර වෙලා තියෙන්නේ. සන් රයිස් එක බලන්න තමයි අපි නැගිට්ටේ. අපිට යන්න වෙනවා උඩ තියෙන ගල් තලාවක්. එතනට ගිහිල්ලා තමයි සන් රයිස් එක බලන්න තියෙන්නේ. ඉතින් අපි එතනට යන්න තමයි ලෑස්ති උනේ. හැමෝම නැගිට්ටේ නැහැ. 3-4 දෙනෙක් නැගිට්ටා. අපි 3-4 දෙනා යන්න තමයි ලෑස්ති උනේ. අපි නම් ගල්තලා උඩට යද්දි හම්බෙමු සන්රයිස් එක බලන්න තමයි හිතුවේ. බලමු වලාකුළු ටිකකුත් තියෙනවා ඈතින්. බලන්න මේ පැත්තේ වලාකුළු ටිකකුත් තියෙනවා. අපි බලමු ගල්තලාවට ගිහලා බලමු. එතන තමයි ලස්සනටම සන්රයිස් එක බලන්න පුළුවන්. ඉතින් මෙතන බීච් එක ඊයරෑ මාර විදිහට සැර වුණා. ඒ කියන්නේ අපි එනකොට මෙච්චර වතුර ගැහුවේ නැහැ ගොඩ බිමට. මේ ගල් වැටියේ තියෙන හින්දා තමයි මේක ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ මෙන්න මේ සීමාවට වගේ වෙනකම් ඊරෑ වතුර ආවා. ඉතින් එච්චරකට මුහුද රළ වුණා. යන්කෝ කතන්දර ටිකක් කියන්න තියෙනවා තව. බයි හිතෙන කතන්දර ටිකකුත් තියෙනවා කියන්න. යන ගමන් කියන්න. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. අපි යන්න හදන්නේ අර ආපු පාරෙම. යන්නේ මෙන්න මේ කැලේ ඇතුළට රිංගලා ආපහු මේ උඩ තියෙන ගල් තලාවට යන. අපි එන යද්දි අප්පුවෙමු. මේ අයිලන්ඩ් එකේ මෙන්න මේ වගේ නිකන් තරලා දාපු දන්නෙත් නෑ ලොක් කරලාදී. එහෙනම් පොඩි බිත්ති 4කින් වට වෙච්චි. මොකක්ද දන්නේ තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ආව බලන්න. අපිට මොකුත් දැනගන්න හම්බුන්නේ නැහැ ඒක ගැන. මේක ඇතුලේ පාරවල් තියෙනවා ගොඩක්. කට්ටිය මෙහෙම යනවා. අපි ආවම මේ යන්නේ කැම්පින් කරපු තැනට. අපි එතනදී හම්බෙමු. අපිට සන්රයිස් එක හරියටම නම් බලාගන්න විදිහක් තිබුණේ නැහැ. හේතුව මේ වලාකුළු පහළට ඇවිල්ලා ඒ හින්දා මේ වලාකුළු වලට උඩට ඉර එනකන් අපිට ඉන්න සිද්ධ වුණා. දැන් වෙලාව 7ට කිට්ටුයි. අපි ආවා පිටින් ගහපු තැනින් අනිත් පැත්තට. බලන්න මේ මෙතනත් කැම්පින් සයිට් තියෙනවා මේගොල්ලන්ගේ. මේ හරියට කැම්පින් කරන්න පුළුවන්. අපි මේන් කැම්පින් සයිට් එකේ තමයි ඉන්නේ. බලන්නකො මෙතන නිකන් වෙනම ලෝකයක් වගේ. කඩොලාන කැලයක් මැරි. අය ලස්සන පාරක් තමයි යන්නදී. එහා පැත්තෙන් මුහුද දිනා. අර පැත්තෙන් ඉර බලන්න ලස්සනට මේ කඩොලාන කැලේ ඇතුළට වැටෙන හැටි.
අපි යමු මේ පැත්තට. අපි යමු අර ඈත පේන ගල්තලාවට. ගල්තලාවට මුදුනින් පේන ලස්සන. අපිම ගල්තලාව මුදුනට. මාර ලස්සන view එකක් තියෙන්නේ. සමුද්‍රයට උඩින් හරි තේජාන්විත විදිහට සූර්යයා නැගෙන ආකාරය. ඒ එළිය හරි ලස්සනට මුහුදට වැටලා තියෙනවා. මාර ලස්සනයි මේ view එක බලන්න. පට්ට ලස්සනක් තියෙන්නේ කියන්න වචන නැහැ. ඒත් එක්කම පහලින් සුදු පාටට පෙන දාන මුහුද. මේ දූපතේ අනිත් කෙළවර තමයි මේ. රළ බලන්න මෙතන තනිකර නිසල මුහුදක ලක්ෂණ තියෙන්නේ. රළක් ඉස්සෙන්නවත් එහෙම මොකුත් නැහැ. මේ ගල්පරේ හින්දා තමයි මේ පෙන දාලා එහෙම රළක් හැදෙන්නේ. මෙන්න මෙතන ගැඹුර කියාගන්න බැරි තරම් වැඩි කියලා තමයි කියන්නේ. සාමාන්‍ය අඩි 60ක විතර ගැඹුරක් මේ මුත්තන මුහුදේ තියෙනවා කියලා තමයි කියන්නේ මේ ගල් පර්වතයත් එක්ක. ඒ වගේම ඔයාලට මේ පහළ පේනවා ඇති. එතන ඉන්නවා කකුට්ටෝ. ඒ වගේම තමයි ඉකිරියොත් බහුල ප්‍රදේශයක් කියලා තමයි අපිට කිව්වේ. අර පහළ ගල් වල ඉන්නවා පේනවා. කැමරාවට නම් පේන්නේ නැතුව. ඒ කියන්නේ හරිම දරුණු මුහුදක සලවුණු තමයි මෙතන පේන්න තියෙන්නේ. දැක්කත් බය හිතෙනවා. ඒ වගේම පට්ට ලස්සනක් තියෙනවා මේ ඉරත් එක්ක බලන්න. මේ ලංකාවේ කියන්නේ අර නිසල මුහුදක්ම තමයි බලන්න මේ. ආරාන්තික රළ පාරවල් එන්නේ. ඒ රැල්ල ඒ දැක්කත් බයයි බං අර ඉස්සෙන හැටි. කිරි කඩු පිපෙනවා ඒ රැල්ල දකිද්දී. බලන්න මේ වැල්ල සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ මේ සිප්පි කටු වලින්. මේ සිප්පි කඩ වලින් තමයි මේ වැල්ලම මේ හිතලා හැදුවා වෙන්න බෑ. මෙච්චර සම්පූර්ණ වැල්ලක්ම මේ විදිහට සිප්පි කඩ පුරවලා වෙන්න පුළුවන්. මං කියන්නේ මේ හරි මේ ලස්සනයි මේ සිප්පි කඩු කෑලි. මට හිතෙන්නේ මේක හදලා තියෙන්නේ කෑලි කඩලා සිප්පි කඩු මෙහෙම කුඩු කරලා එහෙම හදලා තියෙන්නේ. ඉබේ හැදුනක් දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. කොහොම හරි මේ බලන්න මේ සම්පූර්ණ තියෙන්නේ මේ තනිකරම සිප්පි කඩු වලින් හැදිච්ච වැල්ලක් තියෙනවා. අපි මේ කැම් කරපු සයිට් එකත් මේ විදිහම සිප්පි කඩු වලින්
ඇතිරිලා තමයි තිබ්බේ. එතන නම් මේ අපිට කියන්න පුළුවන් එතන අර ප්‍රයිවට් තැනක් හින්දා මේ සිප්පි කටු කියලා මේ දිගටම තියෙන්නේ තනිකරම සිප්පි කටු වලින් පිරිච්ච ගල්තලාවක්. අපි හදාගත්ත උදේ පාන්දර මුණුවට නෙස්ටි එකක්. දැන් මේ බීච් එක ඇවිත් වෙලා මේ ගල්තලාවට වෙලා මේ ලස්සන මුහුද තීර දිහා බලාගෙන ගමු. නෙස්ටි පොඩ්ඩක් කියන්න ඕනි බ්ලූ බීච් අයිලන්ඩ් එකේ විස්තර ටික. ඒ ටික කියන්න බැරි වුණානේ. මේ බ්ලූ බීච් අයිලන්ඩ් එක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. එතකොට මෙතන සාමාන්‍ය දවල් වරු ඇවිල්ලා මෙතන මේ සුන්දරත්වයේ විඳලා එහෙම යනවා නම් ඔයාලා එහෙම මුදල් ගෙවීමක් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයාලා කැම්පින් කරනවා නම් අපි කරා වගේ රෑ ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන අදාළ පුද්ගලයන්ගෙන් අවසර ගන්න ඕනේ. FB එකේ වගේම ඔයාලට සර්ච් කරලා මේ අයිලන්ඩ් එකේ page එක හොයාගෙන එතන contact numbers තියෙනවා. එතනින් contact කරගෙන ඔයාලට මෙතනට එන්න පුළුවන්. price උත් කියන්නම් සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට රුපියල් 1000ක් විතරයි වැටෙන්නේ මේ place එකට. සහ ඒගොල්ලන්ගේ service වලට අපිට වතුර ඒවා හම්බ වෙනවා. ඒවට මේ ඒගොල්ලන්ගෙන් ටෙන්ට් ගන්න පුළුවන්. නැත්නම් අපිට පිටින් ගෙනල්ලා මෙතන කැම්ප් කරන්න පුළුවන්. ඔයාලා කැමති විදිහක් තෝරගන්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලන්ගෙන්ම ගත්තා. අපිට හදිස්සි අපි ආවේ plan කරලා නෙමෙයි ආවේ. ඒ හින්දා අපිට මේ එයාලගෙන් ගන්න හිතාගෙන තමයි ආවේ. ඉතින් අපි ගත්ත ඒගොල්ලන්ගේ ටෙන්ට් ටික තමයි මේ පිටිපස්සෙන් මේ විදිහට මෙහෙම තියෙන. අපි ටෙන්ට් 5ක් ගත්තා. ඉතින් ওই විදිහට තමයි බ්ලූ බීච් අයිලන්ඩ් වලට එන්නේ. මාතර තියෙන්නේ දික්වැල්ලට පොඩ්ඩක් පහු කරලා එන්න ඕනි. මාතර පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඒතර තමයි අපිට මේ ලස්සන පුංචි දූපත හම්බෙන්නේ. ඉතින් දැන් උදේ වෙලාව 8:00ට විතර වෙලා තියෙන්නේ. අපි තව ටිකකින් මෙතනින් යන්න ඕනි. ඉතින් මේ නෙස්ටි එක බීලා අපි මෙතනින් පිටත් වෙන්න තමයි ඉන්නේ. එහෙනම් වීඩියෝ එකේ අන්තිම හරියදී ආවව් හම්බෙමු. මරු. No problem. It's okay. හොඳයි quality හොඳයි. දෙයියෝ. මෙදින් අපේ උදේ කෑම එක අපි දැන් හදන්නේ උදේ කෑම එක කන්න. ඉතින් මේක කාලා අපි මෙතනින් යන්න තමයි හිතන් ඉන්නේ. දැන් ඔක්කොම අපි මෙතන අස්පස් කරා මේ තිබ්බ වගේම තියෙනවා ටෙන්ට් ටිකක් උන ගමන් තියෙන්නේ. ඉතින් අපේ උදේ කෑම එකට නූඩල්ස් තියෙනවා. අපි තේ එකක් බිව්වා කලින්. ඉතින් අපි මේක කාලා මෙතනින් පිටත් වෙන්න තමයි ඉන්නේ. ඉතින් එහෙම වීඩියෝ ඉවර කරන්න තමයි හිතුවේ. ඉතින් ඔයාලට එන්න රෙකමන්ඩ් කරන ලස්සන තැනක් කතා කරලා අනිවාර්යෙන් වෙන්න මාර ලස්සනයි නිදහස් නිස්කලංකයි. ඒ වගේම රැට කියා ගන්න බැරි ලස්සනක් මෙතන තියෙනවා. අහසේ තරු ඊට පස්සේ මේ මුහුදු හුළඟ මුහුදේ සද්දේ ඒ හැම දෙයක් එක්කම ලස්සනට පරිසරය විඳින්න පුළුවන් ප්ලේස් එකක් කියන්න පුළුවන් බ්ලූ බීච් අයිලන්ඩ් එක. ඉතින් මේ පුංචි දූපතේ රාත්‍රියක් ගත කරන්න ඔයාලත් එන්න කියලා කියමින් ඉතින් වීඩියෝ එක අද මෙතනින් ඉවර කරන්න තමයි හිතන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, කාට හරි බලන්න ෂෙයා පාරකුත් දාන්න. එහෙනම් අපි මේ ලස්සන පුංචි දූපතට අපේ බ්ලූ බීච් අයිලන්ඩ් එකට අපි සමු දෙන්න තමයි හදන්නේ. මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඊගාව දවසෙත් හම්බෙමු. හැමෝටම ජය වේවා.